Hi everyone, welcome to Ceylon Brew. ඉතින් එළවරක්කු වණක්කම්. ඉතින් උදේ පාන්දර මේ පාන්දර හැරෙන්න උන කවදාවත් ඇවිල්ලා පාන්දර කිව්වට අපිට පාන්දර හේතුවක් හින්දා සුපර්ස්ටාර් රජිනිකාන්ත් ගේ අලුත්ම ෆිල්ම් එකේ මෝෂන් පෝස්ට් එක රිලීස් වුණා රෑම කරන්න බැරුණා මෙයාට හදිසි අසනීප තත්ත්වයක් හින්දා ඒ හින්දා උදේම හැරවල ඔන්න රියැක්ෂන් එක කරන්න යන්නේ මං හිතන්නේ ලංකාවේ පළවෙනි රියැක්ෂන් එක කරන්නේ අපි දෙන්න අපි බලාපොරොත්තු නොවුණු මොහොතක එක පාට හදිසි බ්ලාස්ට් එකක් විදිහට ආවා මෝෂන් පෝස්ට් එකක් සන් පික්චර්ස් වලින් තමයි මේක කරන්නේ මේ ෆිල්ම් එකේ නම අන්නත්තේ අපි කිව්ව හරියද දන්නේ නැහැ. ඔව් මම දන්නේ හරියද. අපේ දෙමළ රසිකයෝ අපේ දෙමළ ගැන කමෙන්ට් දාලා තිබ්බ ඕගොල්ලන්ට ඔය කියන්නේ දෙමළ හරියට තේරෙනවා නම් ඔයිට වඩා රියැක්ට් එක කරයි කියලා එකේ දාලා තිබ්බා. සමාවෙන්න අපි දෙමළ ඉගෙන ගන්න උත්සාහ කරනවා තව ටිකක්. ඒක තේරෙන්නේ නැති වෙයි. ඔව්. කොහොම හරි මේ ෆිල්ම් එකේ ගැන මේ පොඩි ටයිටල් වීඩියෝ එකක් දාලා තිබ්බ අන්නත්තේ කියලා හැදිලා මියුසික් ටික ඇවිල්ලා ඒක 2020 නේ අවුරුද්දකට එකමාරකට විතර කලින්. හැබැයි මේක ගැන කතාවක් තිබ්බේ නැහැ. මොකද ගොසිප් එකක්වත් ඇවිල්ලා තිබ්බේ නැහැ. අපි හිතුවත් වැඩ නැවතිලා ඇති කියලා. බාද්දි හොරෙන්ම ෂූට් කළා. මේක රිලීස් වෙන්න තියෙන්නේ ඊළඟ දීපාවලිය වලට නොවැම්බර්. බලමු අපි මෝෂන් පෝස්ට් එක. කොහොමද කියලා බලමු. Pictures நாடி நரம்பு முறுக்க முறுக்க ரத்தம் மொத்தம் கொதிக்க கொதிக்க அரங்கம் முழுக்க தெறிக்க தெறிக்க தொடங்குது ஓங்கார கூத்து. මේ පාර විජයගේ හිඩසට ඔන්න රජිනිකාන්ත් හිඩස පුරවන්න යන දීපාවලිය වලට විජයගේ ෆිල්ම් එක වෙනුවට මේ පාර ෆිල්ම් එක ගැන ලොකු අයිඩියා එකක් ගන්න අමාරුයි. බලන විදිහට මාස් එන්ට්‍රි එකක් දීලා තියෙන හැමදාමත් වගේ අර හැමදාමත් වගේ අර හක් ගාන හිනාවත් එක්ක අපි සිවාගේ වැඩ දැකලා තියෙනවා ඩිරෙක්ටර් එකේ තියෙන වැඩ ගොඩක් ආවා ඇවිල්ලා එයා වෙනස් වෙලා තියෙනවා. ඔව් වෙනස් වෙලා තියෙනවා. දැන් මේ ආටිස්ට්ෝ වෙනස් කරගෙන තියෙනවා. රජිනිකාන්ත තියෙනවා. අජිත් මාරු වෙලා තියෙනවා. සුපර්ස්ටාර් රජිනිකාන්ත මාරු වෙලා තියෙනවා. අපි ගොඩක් එයාගේ දැකපු විශේෂත්වය තමයි ස්පීඩ්. ඒ කියන්නේ ෆිල්ම් වල කියන්නේ කෙන කලබලකාරී සහ මේ අදි වේගෙන් නිකන් ෂොට් කැපෙන ෆිල්ම් තමයි යාගේ තිබ්බේ. අර සිංගම් 3 එකේ වගේ ඒ වගේ අර ඒ තාලෙට යන ගොඩක් අර ස්පීඩ් එකේ යන ෂොට්ස් එක්කලා අර විවේගම් ෆිල්ම් එකේ කිව්ව ට්‍රයිපෝඩ් එක පාවිච්චි කරෙත් නැහැ කිව්ව ඔක්කොම ස්ටෙඩි කැම් ෂූට් කරලා තියෙන කියලා එහෙම ගොසිප් එකක් ඇවිල්ලා තිබ්බේ. ඒ තරම් ඒගොල්ලෝ එහෙම ගියා. දැන් ඒ බලපු රසිකයෝ දන්නවා මේ ෆිල්ම් එක මොන විදිහේ තාලෙට ඒද කියලා. ඒ කියන්නේ හෙන වේගවත් ෆිල්ම් හෝල් එක බලපු කෙනෙක් නම් දන්නා ඒ ෂොට් යන වේගෙ ඒ රිද්මේ ගෙදර ඇවිල්ලත් යනකොට ගෙදර එනකොටත් අර වේගෙ තියෙනවා කියන්නේ. එහෙම ෆිල්ම් එකක් මේ. ඒ ටික කිව්වේ මේ ෆිල්ම් එක මොන වගේ එකක් වෙයිද කියන පොඩි බලාපොරොත්තුවක් අපිට හදාගන්න. ඒ රිද්ම් එකෙන් රජිනිකාන්ත මේ පාර බලා ගන්න පුළුවන් වෙයි. يعني ඕගොල්ලෝ වේදාලම් විවේකම් විශ්වාසම් බලලා තියෙනවා නම් ඒ රිද්ම් එකෙන් රජිනිකාන්තගේ ෆිල්ම් එකක් ඔන්න බලා ගන්න අවස්ථාව දිනවා මේ දීපාවලිය වලට. හැමෝම දැන් වෙබ්සයිට් වලින් ෆිල්ම් බලන කාලේ ඔන්න ආයි හෝල් එක බූස්ට් වෙන්න ඉන්දියාවෙන් වැඩක් කරලා තියෙනවා. ඉතින් අපි බලමු ලංකාවෙත් මේක රිලීස් කරගන්න පුළුවන් වෙයි කියලා අපි හිතනවා. බලමු මේ තත්ත්වෙත් එක්ක බලා ගන්න පුළුවන් වුණොත්
විශේෂයෙන් කියන්න ඕනේ මේ සිනමා හල් විවෘත කරපු ගමන් කට්ටිය පුළුවන් ඉදිරියට ගිහිල්ලා බලන්න ලංකාවේ සිනමාවට මැරෙන්න දෙන්න එපා මේ වෙලාවේ. තමන්ගේ පරිස්සම තියාගෙන ගිහිල්ලා බලන්න කියලා අපි පරිස්සම් කියන්නේ මේ සාමාන්‍ය එළියට වඩා සිනමා හල් පරිස්සම් මේ දවස්වල. ඔව් හැබැයි එළියේ තියෙන ප්‍රශ්නෙත් එක්කලා එළියේ ඉන්නට වඩා පරිස්සම් ඇතුලේ ඉන්න එක ඒ කියන්නේ සිනමා හල් කොහොමත් වැඩි පිරෙන්නේ නැහැ නේ ලංකාවේ. දෙතුන් දෙනයි කිහිප දෙනයිනේ පවුල් 4-5ක් ඉඳි. මං හිතන්නේ එළියේ බස් වල ඊට වඩා පොර කරනවානේ. බස් වල සහමා පෙට්‍රෝල් ඊට වඩා සෙනග ඉන්නවා. ඉතින් ඇඳිරි නීතිය කියලා මතක් වෙනවා නිවුස් අහන්න ඕන. එහෙම තත්ත්වයක් තියෙන්නේ. ඉතින් අපි බලමු මේ අපි ෆෝන් එකේ Netflix වලින් ඒව බලන ගමන් ඉතින් අපේ එකක් ට්‍රැක් කරගන්න බලමු. මේකත් මේ රජිනිකාන්තගේ ෆිල්ම් එකක් තාවම හෝල් එකට ගිහිල්ලා බලන්න තමයි අපි නම් අපිට නම් මනකට දැනෙන්නේ. ඇවිදගෙන එන ෂොට් එක මාරු ඒක එන ගති. මේ අර අකුරු ටික ටයිටල් හැදෙන එක මේ කලින් දාලා තිබ්බ වීඩියෝ එකේ ඒ විදිහමයි. වෙනසක් නැහැ. ගොඩක් CG වලින් තමයි මේක කරලා තියෙන්නේ. කියන්නේ රජිනිකාන්ත් ඇත්තටම රංගපාන කොටස් මම දැක්කේ නැද්ද මන්ද. අර ගොඩක් ඒවා මේ CG වලින් කම්පියුටර් එක හරහා නිර්මාණය කරපු ත්‍රිමාන සජීවීකරණ දේවල් තමයි තිබුණේ. මේ දීපාවලි වල රිලීස් වෙනවා කියන්නේ අඩුම ගන්න දැන් ප්‍රොඩක්ෂන් ඉවර වෙලාවත් ඇති. ඔව්. ඒ කියන්නේ දීපාවලි රිලීස් කරන එක තව පොඩි කාලයක් නේ තියෙන්නේ. ඒ හින්දා අනිවාර්යෙන් ෂූට් එක නම් කරලා ඇත්තේ. ඉතින් සමහර විට මේ ටික හදාගන්න බැරි නිසා CG වලින් ටක් ගාලා හදලා රිලීස් කරා වෙනවා. මේ වගේ කොවිඩ් අවදානම් තත්ත්වයක් තියෙනකොට ෆිල්ම් එකක් රිලීස් වෙන්න ඒක මං හිතන්නේ රජිනි සර් ඒක සිනමාව ගැන හිතලම වෙන්නදී ආයෙ රඟපාන්න නැත්තේ මේ ගොඩ ගන්න ඕන හින්දා හැමෝම නැති. ඔව්. ඒ රටේ එහෙම වැටිලා කියලා අපිට තේරෙනවා නම් ලංකාවට මොන වගේ තත්ත්වයක් උදා වෙලා ඇද්ද කියලා හිතා ගන්න බෑ. මොකද කිසිම දෙයක් වෙන්නේ නෑ වගේ තේරෙනවා. ටෙලි නිර්මාණ නම් සිද්ධ වෙනවා අපිට පේනවා. නමුත් සිනමාවට ලොකු අපි උද්දීපනයක් ඔබවහමකට ආවෙත් හුඟ දවසකින් ඒකෙම තේරෙනවා ඇති අපිට මේ දැනෙනවා වෙලා තියෙන තත්ත්වය. සමහරවිට නිවුස් නැතුවනේ මේ ඕන තරම් පිටරටවල නිවුස් තියෙනවා කියන්නේ. හැබැයි මේ ප්‍රශ්නෙත් එක්කලා අපිට සෙට් වෙලා වැඩක් කරන්න තියෙන කාලය මේ අඩු වෙලා ඇහිරිලා තියෙනවා. පහුගිය දවස්වල හෝල් එකට යන්න කියලා අපිට කියන්නත් බැරි තත්ත්වයක් තිබ්බා. ඒ හින්දා අපිට කියන්න බෑ. මේ හරි අපි රියැක්ෂන් මේ චිත්‍රපටය ගැන කියනවා නම් මේකේ ෆිල්ම් එකේ නම අපි දෙන්නට හරියට අපි දැන් කම්පියුටර් වෙලා ඉන්නේ අන්න කිව්වහම අයියා කියන අර්ථයක් තියෙනවා. අපි ට්‍රාන්ස්ලේට් කරලා බලුවට හරියට එකක් අපි ඒක කියමු අපේ ටැමිල් යාළුවෙකුට අපිට මේකේ හරි අදහස කමෙන්ට් එකක් විදිහට දාන්න. බදුල්ලේ ඩෝරේලි කට්ටිය කමෙන්ට් දාලා තිබ්බා from බදුල්ලා ආහාර මේකේ කියේ. ඕගොල්ලෝ කියන්න පුළුවන් නම් මේකේ සිංහල තේරුම අපිට කියලා දෙන්න. මොකද්ද මේ ෆිල්ම් එකේ ටයිටල් එකේ තේරුම කියලා. ඔව් අපි හරියටම දන්නේ නැහැ. ගෙස් කරන්න යන්නේ නැහැ. I think right මේ කමෙන්ට් එකක් දාලා කියලා දෙන්න අපිට. වීඩියෝ එක දිග වෙයි. අපි එහෙනම් අලුත් නිවුස් එකකින් හම්බෙමු. ඉක්මනින්ම අලුත් නිවුස් එකකින් හම්බෙන්න තියටර් එක බූස්ට් වෙයි කියලා හිතාගෙන සමුගන්නම්. අපි සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න. අපිත් එක්කම එකතු වෙලා ඉන්න. අපි සිලොන්රු. ජය. එනම් ගිහින් යන ජය.